කොච්චර රසනේ තිබුණත් මාර කූල්ලයක් තියෙන්නේ. ඔව් ගස් ලොකු ගස්. මේ ගස් වල සීතල ටර්පන්ටයින් ගස්. මේ සීතලක් එනවා මේ ගස් වල නේ මේ හරි ඉන්නකොට. අපි මේ වෙලාවේ රසනේ තිබුණත් රසණයක් අපිට දැනෙන්නේ නැහැ නේ. නෑ. තමයි උඩට ගොඩ වෙන පඩි පෙර. ඒතර මාර හුලකක් ඉන්නේ ඈ. පේන්නේ පල්ලෙහා නේද? මේ පල්ලෙහා මොකද වෙන්නේ ආයේ? ඔය මකුල්ලේ මුළු ගමේම වෙල්ලා ආයේ. මුළු ගමම ඕකෙන් තමයි පෝෂණය වෙන්නේ. අතර තියෙනවා එළවලු වගා කරලා තියෙනවා නේ. ඔව් එළවලු ගොයන්. ඔයද. මේ ගොඩක් කුසිකර්මාන්තනේ කරන්නේ. ඔව් ලංකල් බලුවම හොඳට පේනවා නේද? ඔව්. අර ගමේ පන්සල මකුල්ලේ ගමේ පන්සල මේ තියෙන්නේ. ඔව් දැන් අලුතෙන් අර විදිහලා තියෙනවා මේ චෛත්‍යයක් තියෙනවා නේ. ඔව්. ඒක පේන්නේ රැටයි උදේ පාන්දර තමයි හොඳටම පේන්නේ නේ. ඔව්. අරක තියෙන්නේ අර පන්සල මහමෙවුනා භාවනා අසපාරේ කරවලේ කන්දේ. අසපුවාන් රයිට්. පේන්නේ ඒක. මැදින් තියෙන කන්ද? ඒක නාරංගල කන්ද තියෙනවා. අර පැත්තෙන් මේ පැත්තෙන් නමනෝල කන්ද. දැන් නමනෝල කන්ද මීමුදුමේ වැහිලා තියෙන්නේ. ආයෙ සයිඩ් එකේ වැහිලා තියෙන්නේ. ඔව් දැන් අර මීදුම් ටිකේ ගොඩකින් වැහිලා තියෙන්නේ කන්ද උඩ ටික. මේක තුන්වෙනියට තියෙන උසම කන්දනේ ලංකාවේ. ලංකාවේ එක පිටුරු ගලක දෙක සමනල කන්ද තුන්වෙනි නමනෝල. අර පැත්තෙන් ගත්තොත් මේ පැත්තෙන් උඩ වලේ ඇඹිලි පිටිය මේ පැත්ත දුරටම පේනවා ඊටසේ ඒතර ලස්සන අර ටික මේ තියෙන ලා කොළ පාටට තද කොළ පාටට පේනව නේද කඳු ටික. ඒතර හැදිච්ච කෙවල්. අපි ඒකට මේ පාරවල් ගත්තොත් එහෙම වැල්ලවාය පාරට ඔය කන්දෙන් එහා පැත්තේ. රාවණලට වතුර යන්නේ මේ ඔය අඹ දණ්ඩි ගම හරහා. ආන්නේ රයිට් මේ හරියන්නේ නේද? ඔව්. ආ ඒ හරි යට තියෙන වැව තියෙන්න ඕනේ. ඒ වැව වතුර යන්නේ රාවණලට නේ. ඔව්. ඒ වැව මොකද්ද? ඒ වැව මේ විහාරගල පතනේ වැව. වැවනේ. ඒකෙන් තමයි මුළු මේ කුඹුරේ ආයතම වතුර තියෙන්නේ. කොච්චර රසන කාලේම මෙතන මාර කුල්ලක් තියෙන මේ හුලගත් එක්කනේ. මේ කන්ද උඩ උනාට වැවක් තියෙන වතුර මුළු ගමම පෝෂණය කරන්නේ මේ කන්ද උඩින් එන වතුර වලින් නේද? වතුර වලින්. මේ පැත්තෙන් ක්‍රේක් රාජ්‍ය වතු ආයේ තේවත් අර තියෙන දිගවරම තේවත්. ඔක රාජ්‍යයේ ලොකු දැනට ආපේක සමාගම අරන් තියෙන්නේ. රාජ්‍ය වැවිලි සංස්ථාව කියන්නේ. මුළු හැකියාව වශයෙන් ගොඩක් අය ගමයන් කරන්නේ මේ තේවත් වල වැඩ. එහෙනම් මේ එන්න කිට්ටුම පාරවල් කීයක් තියෙද මේ මෙහෙට? මෙහෙන් මකුල්ලල් හරහා ආවිලා කන්ද නගින්න වෙනවා. ඔව්. අඹ දණ්ඩගම පූනාගල බස්වල ඇවිල්ලා මේ පුළුවන් තේවත් පාරේ වැදින් එන්නත් අර වැවට තියෙන පාරේ ඇවිල්ලා උඩට එන්න. ඔව් නේද? එහෙම නැත්නම් වහනක ගෙදෙට්ටම එතෙන්ටම එන්න පුළුවන් අර වැලි පාර දිගේම 6 කණුවෙන් හරිලා. කිලෝමීටර් 10ක් තියෙන්නේ මේ බණ්ඩාරවල ඉඳලා. බණ්ඩාරේ ඉඳලාම. ප්‍රධාන පාරෙන් ඇතුළට තියෙනවා කිලෝමීටර් 1කමාරක් විතර. මේ උයන් පියන් කාලා ඉඳලා කියලා ඔව්. පොඩි පොඩි තව කබාන හදලා තියෙනවා ඉන්නත් පුළුවන් පල්ලහර වගේ. එහෙම දවසක් දෙකක් නැවිලා ඉඳලා කාලා බීලා යන්න පුළුවන් විනෝද වෙලා නේද? මෙතන ඉතින් ඕන පැත්තක් බලන්න පුළුවන් මේ. ඔව්. ඕන පුළුවන් ලයින් කලර් බලනකොට ලස්සනට පේනවා. ලංකාවේ 4න් 3ක් වගේ පේනවා. ඔව්. උදේම පේනවනේ. එතකොට අර ආයතනින් ඉර සේවය පේනවා නේද? විශේෂ දෙයක් ඉතින් පේන්නේ ඉර සේවයක් තියෙනවනේ. ඊට පස්සේ පන්සල් 4ක් පේනවා. ආවට පස්සේ ඉතින් හැම දෙයක්ම බලා ගන්න පුළුවන් නේද? මේ සයිඩ් එකට එන්නම ඕන. මේක බලා ගන්න නම්. මේක මෙතනින් ආවිලා බලාගෙන ඉවරලා ඕන තැනකට අපි යන්න පුළුවන් නියමයි කරලා මෙතෙන්ට අපි යනවා කියලා. මෙතනින් අපිට තීරණය කරන්න පුළුවන් යන්න තැනකට. ඔව්. අර ඈතට බාගෙට පේන බිල්ඩිමක්. ඔව් හදාගෙන යන ඉතර නේ. ඒ හදන්නේ ඒ කන්ද එතනට ඔහම පාර තියෙන හරි තියෙන්නේ. රයිට්. ඒක ගියාම ඒකත් කබාන වාගයක්. ඒකෙන් බලන්න පුළුවන් අර රාවණ ඇල්ල ඒ ටික. රාවණ ගල් ගුහාවෙම තියෙන ඔතනින් එහාට. ඉස්සෙල්ලා මේ පොට්ටේට එන්න ඕනේ. ඒතර බලාගෙන වටේම බලාගෙන තීන්දුව කරලා යන්න පුළුවන් ඕන තැනකට අපි යන්න ඕනේ මෙතෙන්ට කියලා.